Yo guys, ඔන්න ඩෙල්ටා පෝස් ගෙනවා කොර ඕකේ ගහමු වෙන ඕකේ දුවන දුකන ගිහිල්ලා කොල්ලෙක් දැක්කා උළු දාන එක හිටියා බලද්දි උතට්ටේ කොහම හරි කෙලින් ඔළුවටම තරකස් ගාලා ගැහුවා ඊට පස්සේ එතනින් යද්දී ටිකක් නැවතුණා පස්සේ ගිහින් බලද්දි දැක්කා අර ගහපු එකාගේ අල්ටිමේට් කොපි එනවා ඒ කොපියගේ අනුරුවටයි දෙකටම ගහන්න හිටියා දෙන්න කපල්ද හොයද මං හිතන්නේ දෙන්න කෙනෙක් ටීම් එකකට ආවේ කොහම හරි දෙන්නටම ටික් ගාලා ඇරලා ඉස්සර හරි අද්දි දැක්කා තව කැප් එකක් දාගත්තු මිනිස්සෙක් ඉන්නවා ඒත් වැඩි හරි කියන්නේ මගේ අතට මොකක්ද දෙයක් ආවා හරි තෝ කාලා කන්නියා මට ගහලා දීගු තුන් අතර ඉන්නේ කොහොමද බෝ කනවාම මතක කියන්නේ මගේ මූණ ඕකේ කොහම හරි මාව අල්ලන්න මොකෙක්වත් හිටියේ නෑ මං හරි අසරණයි මොකෙක්වත් නෑ මං එතනම බලකද්දි කිව්වා අවුලක් නෑ කලබල වෙන්නේ ඊට පස්සේ දෙවි පාරයන් මේ කම්බුසා සුපිරි කැරක්ටර් එකක් කොහම හරි එන ගැම්මින් ගිහිල්ලා පැන්න ගමන් පුදුමිය කාවේ ගහන්න ගියේ නෑ මැෂින් ගන් එකකට නැගලා ගහන්න හැදුවා ඒත් අර ගේම් එක ඩවුන්ලෝඩ් කරවලුද හින්දා මට මැෂින් ගන් ගහන්න තේරෙන්නේ නෑ හරි තව ටිකෙන් කනවා ඒ කියනවනේ වටින් තව ටික අර ආයි අර මගුල අතට තියනවා මම මොකද්ද මන් දන්නේ කොහම හරි කිලිම ගැහුවන ගැඩ්ඩා ගිහිල්ලා පස්සේ තමයි තියුනේ මන් නෙමෙයි ගැහුවේ මගේ වටේ ඉන්නේ උන් ටික තමයි මට උදව්වක් දීලා කොහම හරි යද්දි දැක්කා දැන් කිලි දැන් එක කරගෙන හතර වටි වනනවා මාත් දැන්වා උට වැදුනා ඊට පස්සේ ඩබල් කපල් දෙක ආයි පාරක් මම දැක්කා තනින් ඉන්නවා කොහම හරි කට්ටමෙන්ට ගැඩ්ඩා ගිහිල්ලා ගහන්න දොපියෙන් තව ටිකකින් මැරෙනවා අන්තිම හට් කාලෙන් ඉතුරුන්න හැබැයි මැරුණා හැබැයි උට ගැහුවා කවුරු යන්නේ දන්නේ කොහරි ගැහුවා අන්තිම මාමකෙක්වත් ඇල්ලන්න ආවෙත් නෑ ඇල්ලුවා කොහරි එල්ලුවම අපි හිල සුපිරි ගැම්මක් කොර වදිනි දුවලා ඕකේ දුවලා හොලෝලා දාලා කොහරි කප්ලක් ගහන්න යද්දි අපේ කයිල පිළපැන්නුවා ඔක කාලා කන්නියා කොහම හරි යද්දි තාත්තමෙන් ආයි දැක්කා මූ සංසාරගත ප්‍රේමයක් පුරාගෙන යනවා වගේ මගේ පස්සේ ඉන්නවද කොහෙද හිතා ගන්න බෑ තව එකෙක් කොකොටු එක්ක නෙමිලා තින්නවා දැක්කා ඔය ටීම් එකම එහෙමයි ඔක්කොම කොකොටු ඉතත් ගිහිල්ලා පිහින් අරින්න හදද්දී කොහමරි ඇරියා හැබැයි මාත් මැරුණා ඒක සතුටුදායක එකක් නෙමෙයි දුක් බර අවස්ථාවක් මොකද අපේ හීලා අතන කවරලා ඉන්නවා මාව අල්ලන්න ආයෙත් නේ මං හරි පව් පස්සේ තීරණා එන්නේදී කියලා ඒත් බද්දි පිටිපස්සේ හීල ඌ මාව ඇල්ලුවා ඌ ගැම්ම කොර උට වුණා අනාගතයක් තියෙනවා මං වගේ කිව්වා කියන්නේ කොර තමයි ඊට පස්සේ කොහම හරි වැඩ වගේ ආයියා ඉස්සරහටම එනිමි හිටියා ආයි තට්ටයව හම්බුණා තට්ටය කියන්නේ මාව පතාගෙන ආපු එකෙක් ඔතාගෙන යන්න ආයි ගැහුවා උට කොහම හරි වැඩි දුර අධ්‍යාපනය සඳහා ඉදිරි ගමනට යද්දී දැක්කා මැච් එක අපි खेलුණා කියන්නේ සතුටුයි දුකයි කොහම හරි දෙවෙනි මැච් එකටත් ආවා ඒ මැච් එකට ආපු ගමන් කරේ මැෂින් ගන්න එකයි හතර වටේ බල බිත්ති වලට ගැහුවා එනිමියාට කොහම හරි එන ගැම්මින් ගහයිද්දි හිතුණා මේ මැෂින් ගන් එකෙන් ගහන එක පැත්තකට දාලා පයින් බහැලා ගිහින් ගහන එක මට හේතු වෙයි කියලා ඒක හිතෙද්දී මං මැරිලා ඉවරයි මොකද මගේ ඉස්සරහ හිටපු ටට්ට මහත්තයා මට ආයි ගැහුවා ඌ මාව පතාගෙන ආපු කෙනෙක් තමයි ඌ මට කොහොමත් කෑන්නේ ගහන්නේ ඉස්සුවකි කොහරි මම මැරුණා පස්සේ තමයි දැක්කේ මං ඉදාපාර දාගෙන කැරට් එක තට්ට කියලා එහෙම කියලා දුරදිග හිතලා අයියා නිකන් එන ෆෝකස් එකේ ලයින් එකක් දාගෙන සීරියස් කරලා ගහන්න ඒ තියද්දිම දැකපු එකාට ෂොට් ගන්න එකකින් ටුස් ගාලා ගහලා ඇමෝ ටිකක් නැති කරගෙන ආයි ගිහිල්ලා එතන හිටපු තට්ටෙක් මේ දෙකේ තට්ටය නෙමෙයි උන් ගිහිල්ලා වගේ එකට ගැහුවා ඊට පස්සේ කෙලින්ම මැරෙන්න ගිහිල්ලා නූලෙන් බේරිලා කවරුණා රොකට් ලොන්ච් එක අරගෙන කෙලින්ම ටාගට් කරා මට ගහපු එකාගේ පැත්තට අතුටු ආකාරයට ගැහුවා බිමට එනිමියාට නෙමෙයි පස්සේ පිටිපස්සෙන් ඇවිල්ලා මට ගැහුවා මං හිතන්නේ උන් තරහ පිරිමේ කොහම හරි එහෙන සීන් එකක් ගියා ඇම්බුෂ් එකක් ගියා එහෙනටම මෙතන කොහම හරි තව ටිකකින් අරගෙන හොඳ මේකේ ඒ වැඩ හින්දා පණ බේරගෙන ගහගෙන ගියා ටිකක් කීටි ගත්තාගෙන ඉස්සරහට කඩාගෙන ගියා පැත්තෙන් ඇවිල්ලා එනිමි එක අරින්න හදද්දී අපේ උන් බලාගෙන ඉන්න උන් දැන් මෝඩ 70ක් මං ගහපුවම ගහන්නේ කොහම හරි රෝඩ් ලාන්ච් එක ආයෙ අරගෙන එම් කරලා
නිකන් ලයින් එකක් දෙන්න හැදුවා මං හිතන්නේ ඒක වැදුනට වැඩක් වුණේ නෑ ඊට පස්සේ ළඟට ආපු එනිමි අර රොකට් ලොන්චර් ගහන්න ගිහිල්ලා මං ඒකෙන් අරගත්තා මට කොහොම හරි අරගත්තා කියන්නත් බෑ මොකද මැරුන්නේ මම බේරුණා හැබැයි මං එනිමියගෙන් කාලා මැරුණා හරිම දුකක් හැබැයි ඒ වුණාට මට පස්සේ හිතුණා මේ විදිහට ගොනෙක් වගේ කාලා නම් හරියන්නේ නෑ මේක නිකන් සීන් එකේ ගහන්න ඕනි කියලා අපේ කම කීල් කාට පස්සේ එනේ බ්‍රදර්හුඩ් එකේ සීන් එකේ ගිහිල්ලා මොකක්ද හරි කොහොම හරි ආයි තට්ටය වුණා මේ තට්ටය ආව පෙරම්පුරන් ඇවිල්ලා තමයි මූව තමයි මට අහුවේ කොහොම හරි නොසලකා හැර හෙඩ්ෂොට් එකක් වැදුනා මාත් කම්පියු කොහොම හරි ආයි තට්ටයගේ අල්ටිමේට් කොපියක් ඇවිල්ලා තිබ්බා ඌනම් මාව පතාන් ආපු ඔක්කොම කොහොම හරි කවර්ලා ගහන්න හැදුවා හරි ගියේ නෑ මම කෑවා තුට්ටක් රීලෝඩ් පාරක් දාගෙන ඉවරලා සීන් එකේ ආයි පැන්නා පිටියට බලද්දී එතන හිටපු තට්ටයට ගහලා තට්ටය කොළම ගහලා සෝතනීය ලෙසට එහා කොනේ ඉන්නවා දැක්කා උන්ගේ ස්කොට් එකක් වැඩ වෙ ගිහිල්ලා ආයි ගැහුවා සුපිරියටම ගැහුවා එතන නිකන් අම්මච්චා දුන්නමුනේ කෙන්ටිස් කියලා යන්නේ හැරෙමත් කෑවේ හරිම දුක්බර විදිහට අර තට්ටයාගේ කපල්ලෙකිනු කෑවේ උන් දෙන්න එකට යන්නේ උන් දෙන්න ගේ කපල්ල අනිවාසු කොහොම හරි අර බලන උන් දෙන්න එකට කොහොම හරි මං එක්ක හිතන්නේ ඉන්න සහෝදරයෝ අපේ හීලමාව එක්කා දුවගෙන ආවා ඒත් හරි හොඳ හීල විදිහට වැල්ලුවා මං කියන්නේ සතුටුයි ඊට පස්සේ ආයි ගැහුවා සුපිරියටම ගැහුවා මම ඊසි වැඩ මට මොකද ඊසි වැඩි කියලා කියන්නේ මොකද මං කන්න කැමති නෑ එච්චර ඉන්දා පැත්තෙන් ගිහිල්ලා චකලරස් ගාලා ගැහුවා උන්ට දුන්නේ මට වැදුනා මං ඩවුන් වුණා කවුද මං කියන්නේ එයි මට ගහන්නේ හිංසක් කොහොම හරි දෙවෙනි පාර ස්පෝන් වුණාට පස්සේ ගිහිල්ලා ළඟටම ගිහිල්ලා ගහන්න ගත්තා මුන් බොක්කු කියලා දෙන්නේ මට පස්සේ තාම මම ලෙවල් 3-14 දුවේද එහෙනම් බොක්කු ඒකින් දැයි එහෙම කොහොම හරි මම අපේ හීල වැල්දුවා හීල හෙන ගන්නේ හිටියා සතුටුයි ඌල්ලන් දිගින් තව ටිකකින් අරගන්න හොඳ මෙකින් ඒ හැකියාව දන්නේ හින්දා වැඩ ගන්න හින්දා හොඳට වේරු කොහොම හරි ගැහුවා නිකන් හරි සුපිරි දෙයක් ගැහුවා කොහොම හරි නිකන් ගැහුවේ නිකන් හරි ගැහුව විදිහ ඕන්නේ අපි කෑල්ල අයින් කරලා ගමු එනිමියාට වැදුනද නැද්ද කියලා එනිමියාට වැදුන්නේ මම මැරෙන්න ඔන්න මෙන්න තියලා ඉතින් මැරුණා වෙන දෙයක් නෑනේ කොහොම හරි මැරුණා ඊට පස්සේ අපේ හීලර් ආවා හීලර් ඇවිල්ලා ගැම්මෙටම ඇල්ලුවා ඊට පස්සේ දෙලින්ම ගියා ස්මෝක් එක ඇතුලේ ඉන්න වැඩ වගේ රොකට් ලාංච් පාරුත් ගාගෙන එනේ මුස්සියක් දෙන්න කියලා හිතන් යද්දි තමයි දැක්කේ නිමියා ළඟටම ඇවිල්ලා රොකට් ලාන්ච් ලෝඩ් ගන්න වෙලාවක් නෑ මං කනවා කියලා මට තේරුණා මම රොකට් ලාන්ච් එකෙන් මටම ගහගෙන මැරුණා ඒක මං කියන්නේ මොකක් හරි මගේ අතින් කියලා කොහොම හරි මැෂින් ගන් එක උතුස්සන් යද්දි දැක්කා ආයි තට්ටය අතනම ඉන්නවා තට්ටයට ආයි ගහුවා තට්ටයට ගහලා අඩියක් ඉස්සෙහා තට්ටය කපල් මෑන් ආවා දෙන්න එකට යන්නේ හින්දා මාලා මගුලක් ටිකකින් හොඳ මේකෙන් කනවා නෙමෙයි කෑවා හොඳ මේකෙන් සංසාරගත බැඳීම් හින්දා උන් දෙන්න එකට ගිහිල්ලා මට ගැහුවා ඊට පස්සේ නිකන් ගන්න වල හැඩ බල ඉද්දී කොහේ හරි පැත්තෙන් එකක් ගහනවා වගේ දැක්කා ඔව් ගැත්තේ අර ගේනින් වල උහින් ගැහුවා කොහොම හරි ගැහුවා බෙඩ්ඩම සුපිරි කොර තේපෙත් නයිස් මුණ බුස ගැඹුර ඕකේ ඊට පස්සේ ආයි බින්දලා ගහන්න ගත්තා මාත් බෙඩ්ඩ වගේ ගහන්න ගත්තා ආයි පාරක් තට්ටය දුකෝද මම ආවා තට්ටය ගත්තයි ගැහුවා තට්ටය ලොකු නෑ කියලා කිව්ව තට්ටය මම දන්නේ කොහොම හරි එමෝ නැති තින්ද පිස්ටල් එකෙන් ගිහ දෙකයි දුන්නු ඩවුන් අතුටු ආකාරය ලෙසට ඊට පස්සේ මැෂින් ගන්න පිටන් ආයි ගියා ඊට පස්සේ මම ගිහිල්ලා ඇලේට කපලා බෙල්ල හරවලා ගැහුවා පිටින් මැෂින් ගන්න ගින් ඒත් තව කනවනේ කනවා කොහොමත් හොඳ මේකේ නිකන් දෙන්නේ ඊට පස්සේ කුඩු වෙන්න දෙන්න කෑවා මම ඉතින් ඔතනින් එහාට මේක ඉවරයි දැන් බලන් හිටියනම් ලයික් කරලා ෂෙයා කරලා ඵලයව ජනතයට වැඩ